හෙල බඩිස් කොහොමද ඉතින් ඔයාලා හොඳින් ඇති කියලා හිතනවා. අද මට සනීප නැදින්ද පොඩි නිවාඩුවක් ගත්තා. හින්දා මං හිතුවා කලින් ගේම් එකකුත් ගහන්න බැරි වුණා හින්දා ස්ට්‍රීමින් channel එක පටන් ගන්න කියලා. ඒක දැන් setup කරන්න තමයි අද වීඩියෝ එකෙන් හිතන් ඉන්නේ. මෙච්චර කල් ඔයගොල්ලෝ දැන් මම වීඩියෝ 10ක් විතර අප්ලෝඩ් කරලා තියෙනවා. ඒක මම කියා දීලා තියෙනවා. කොහොමද ස්ට්‍රීමින් කරන්නේ, ගේම් ස්ට්‍රීම් කරන්නේ කොහොමද? ඒ ගොඩක් දේවල් කියලා තියෙනවා. ඉතින් ඒ ඔක්කොම ඇප්ලයි කරලා බලමු අද මම කොහොමද මගේ ස්ට්‍රීම් එක setup කරන්න කියලා. කලින් save කරලා තිබ්බේ මං setup කරපු එක තිබ්බා. හැබැයි ෂෝට් එකක් වෙලා මගේ ඩෙස්ක්ටොප් එකේ අඩිස් දෙකකුයි තව තිබ්බ මගේ SATA එකක් තිබ්බා. ඒ ඔක්කොම ෂෝට් වෙලා ගිහිල්ලා තින්නේ හදන්න බෑ. ඉතින් අපි මුලින් ඉඳන් මේක setup කරලා බලමු. මේක hina වෙයි කියන්න ඕන දෙයක් නෙමෙයි. anyway අපි යමු වීඩියෝ එක. අපි ඇවිල්ලා ඉන්නේ ඩෙස්ක්ටොප් එකට. මුලින්ම අපි OBS එක on කරගමු. OBS එකේ settings ටික හදාගෙන ඊට පස්සේ බලමු add කරගන්නේ කොහොමද අපේ scenes ටික කියලා. හරි. මේකේ මේ පොඩි scenes වගේ තියෙනවා recording වලට දාපුවා වගේ. වැඩක් නෑ. අපි මුලින් ඉඳන් හදමු. මෙතන මම මුලින්ම scene එකක් හදා ගන්නවා. මම මෙතනින් new යනවා. new ගිහිල්ලා මගේ streaming channel එකේ නම දීලා මම එකක් හදා ගන්නවා. අපිට අලුත්ම scene එකක් ආව fresh පිට. අපි දැන් මෙතනින් file එකකුත් හදාගමු. new profile එක. ඕකේ ඒක නම් වැඩක් නෑ. මේක ඔයගලන්ට කැමති නම් list කරලා දාන්න පුළුවන්. නැත්නම් close කරලා දාන්න පුළුවන්. මම මේක close කරලා දානවා. මම settings ටික මම හදා ගන්නවා. right. ඊට පස්සේ අපි මේකේ settings ටික හදාගෙන ඉන්න. මෙතනින් settings යනවා. settings ගිහිල්ලා ඊට පස්සේ මුලින්ම යනවා මම stream කියන එකට. මුලින්ම මම මෙතන YouTube RTMPS server එක දීලා ඊට පස්සේ මගේ account එක මෙතනින් මෙතන ඔයාලට පේනවා connect account කියලා එකක්. මම ඒක press කරලා මගේ account එක connect කරගන්න තමයි යන්නේ. මෙතනින් මම මගේ ස්ට්‍රීමින් channel එක දෙනවා. authentication completed successfully කියලා වෙන්නලා තියෙනවා. අපි ගිහිල්ලා check කරලා බලමු. ඇත්තද කියලා. right. මෙතන මගේ ස්ට්‍රීමින් channel එකේ නම වැදලා තියෙනවා. මම මෙතනින් apply කරපු ගමන් ඔයගොල්ලන්ට පේනවා chat එකයි අපේ YouTube studio එකයි live control panel එක මෙතනට ඇවිල්ලා තියෙනවා. ඒක හරි. ඊට පස්සේ අපි යමු output කියන එකට. output කියන එක මෙතන simple තියෙනවා. මම මේක advanced දාගන්න. මට එතකොට මේකේ recording වලට වෙනමයි මේවට streaming වලට වෙනමයි settings හදා ගන්න පුළුවන්. මම මෙතන stream කරන්න යන්නේ මෙතන video encode එකේ අපි select කරලා තියෙන CPU එක. CPU එකෙන් මට ඕනේ stream කරන්න GPU එකෙන් මගේ මම මෙතනින් Nvidia H.264 කියන එක දෙනවා. දීලා ඊට පස්සේ මෙතනින් මම එක 5000ක් වගේ දෙනවා. ඒක ඔයාගේ කනෙක්ෂන් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකත් එක්ක බලපානවා. ඔයා එන bit rate එක. ඒ කියන්නේ ඔයාගේ load speed එක 10ට අඩු නම් bps 10කට වඩා අඩු නම් 10ක ඔයා 5000න් විතර දෙන්න යන්න එපා. ඔයා එතකොට 3000න් 3500න් වගේ දෙන්න. මොකද නැත්නම් ඔයාට lag වෙන්න පුළුවන්. ගොඩාක් bit rate එක වැඩි කරන්නත් එපා. එතකොට බලනාගේ data කැපෙනවා වැඩි, quality එක වැඩි වෙනවා වැඩි වෙන data කැපෙනවා වැඩිනේ. එතකොට බෆර් වෙනවා ටික වෙලාවක් යද්දී ඒකින්ද bit rate එක ඔයාගේ කනෙක්ෂන් fiber SLT fiber connection එක ඔය පාවිච්චි කරනවා නම් උපරිම 5000ක් වගේ දුන්නා නම් ඇති. මොකද ඔයා ලංකාවේ audience එකට බලන්නේ stream කරන්නේ. ඒකින්ද 5000ක් තමයි මම recommend කරනවා. ඊට පස්සේ අනිත් ටික ඔහොම තියාගෙන profile එක high තියෙනවා. turning එක high quality තියෙනවා. මේ ටික ඊට පස්සේ recording ටික ඔයාලට ඕන record කරනවා නම් ඒක වෙනවා හදා ගන්න පුළුවන්. ඊට පස්සේ audio එක right මේ ඔක්කොම disable කරලා තියෙන්නේ. මොකද මට වෙනම ඔයාලට ඕන නම් මෙතන mic enable කරන්න ඕන. නැත්නම් මෙතනින් වෙනම source එකක් දීලා ගන්න පුළුවන්. මොකද නැත්නම් ඔයා හිතන්නකො desktop audio එක enable කරලා තියෙනවා කියලා. එතකොට ඔයා stream එකේදී මොකක් හරි desktop එකේ සින්දුවක් play කරා. ඔයාලට notification එකක් ආවත් ඒකත් stream එකේ ඇහෙන්න පුළුවන්. ඉතින් ඔයාලට අදාළ source එකේ audio එක විතරක් connect කරාම එහෙම ප්‍රශ්නයක් එන්නේ නැහැ. හරි. ඊට පස්සේ මේ වань යනවා වීඩියෝ එකට. වීඩියෝ එකේ මෙතන output එක තියෙන්නේ අපේ වෙනම resolution එකක්. මට ඒක 16:9 1920 HD resolution එකට ඔබේ හරි. ඊට පස්සේ මෙතන ඔයාලට කැමති නම් FPS 30 තියන්න පුළුවන්. නැත්නම් FPS 60 තියන්න පුළුවන්. සමහර විට ඔයා 60ට දාලා 60ට දාද්දි මම කලින් වීඩියෝ වලත් කියලා තියෙනවා බලාගෙන දාන්න. මොකද එතකොට ඔයාගේ නිකන් ඔයා ස්ට්‍රීම් කරද්දී කියන්නේ ඔයාගේ performance අඩු නම් PC එකේ සහ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ සමහර විට ඔයාගේ live එක බලන කට්ටියට පේනවා ඔයාගේ ස්ට්‍රීම් එකේ නිකන් පොඩි pixel out යනවා ගතියක් වගේ පොඩි නිකන් lag වෙන ගතියක් වගේ පේනවා. ඉතින් ඒක ඔයා check කරලා බලන්න ස්ට්‍රීම් එකක් දාලා මුලින්ම 30න් දාලා බලන්න. ඊට පස්සේ 60න් දාලා බලන්න. දාලා check කරලා බලන්න. මම මෙතනින් 30ම තියන්න. ඊට පස්සේ hotkeys මම දැම්ම හදාගන්නේ මගෙන් වීඩියෝත් ඉල්ලලා තිබ්බ කට්ටිය
කීස් කැන ගන්න කියලා පොට් කිස් කනම වීඩියක් ගෙන මේ එච්චර ලොකු දෙයන්න පොඩි දෙයක් කරන්න තියෙන්නේ ඊට පස මේටික තම ඇඩ්ඩාන්සක වන්දෙනවා මෙතනින් බව් නොවමල් වගේ දෙන්න රයි් ඩිරෙක්ටෙස්ටවල් මේටික හරි ටෙක්ස් ලෙවල් රයි් ඒටිකාරි මෙන්න මෙතන ඊට පස්ස අපට තාව ඇදගත් හක්තින නික්ටර් කියන එක නෙට්වර්ක් එකේදී මෙතන ඕකුල්ලෝ මේක ෆෝල්ති පට කමන්න මෙතන යට එක ඔගොල්ලො IP වර්ෂන් පෝයගෙන් තම දෙන්න දෙන්නවට මෙන්න මේ වන්නට ට්‍රන්සික් කියලතින් අන්න ඒකරන්න මේවා දෙන්න එපා මේවා දුන්නට ඔයාගේ ශීප කනෙක්ට එන්න ඔයාගේ කවුන්ට ඇත් එක්ක එකින්ත මෙන්න මේක දෙන්න දීලා ඇප්ලයි කරන්න ඇප්ලයි කරලා මම මේ සෙටින් සලින් එඩියට යනවා ඊට පස්සේ ඕකේ කරලා දැන් හරි අපේ කවුන්ට් කනෙක්ට් කරගෙන තියෙන මම මේක chat එක වගේ මේ පැත්තෙන් දාගන්න live control panel එක මේ පැත්තේ තියෙනවා ඊට පස්සේ අපි scene ටික හදාගමු මම මේ scene එක rename කරන්න මම මේකට right click කරනවා right click කරලා මම මේක rename කරනවා starting කියලා ඊට පස්සේ මට තව scene එකක් ඕන ඔයාලට right click කරලා add scene ගන්න පුළුවන් නැත්නම් මෙතන plus icon එකක් තියෙන plus icon එක click කරලා ඔයාලට අලුත් scene එකක් ගන්න පුළුවන් මම මේක දෙනවා live කියලා න මේමගේ ලයු සින්න ඊට පස මට තව සින්නක් ඕන ඩිංග එන්ඩිං එකට තව සින්නක් ඕන ඊට පස්සේ මම ඕඩියන්ස එකත් එක කතාගන්නකට මට තව එකක් ඕන වෙනවා මං ඒකත් දාගන්නවා කැමරා සීන් කිය කැමරාසි ඒක මං එන්ඩීනකට ඇරදාන මට අවශ්‍යවනොත් විතරයි ඒක ඕන වෙන්නේ ඊට පස්සේ අපිට මේටිකාරි ඊට පස්ස අපිට කරන්න තියන්නේ අපේ ස්ට්‍රීම් ලැබ්ස් එකත් එක්ක කනෙක්ට් කරලා මේකට අපේ ස්ටාර්ටින් සූර්ණයක් ඒදේවල් ටික හදාගන්න මම මගේ බ්‍රවුසර් ඔන් කරගන්නවා බ්‍රවුසර් ඔන් කරගෙන මම ස්ට්‍රීම් ලැබ්ස් කියලා සර්ච් එකක් දෙනවා ස්ට්‍රීම් ලැබ්ස් කියන එක සර්ච් කරලාට පස්සේ ඔයගොල්ලන්ට මේ උඩ වෙන ලින්ක් එකකින් යන්න පුළුවන් ඊළඟ මම මෙතන ක්ලික් කරලා ඉඳන් මගේ ඩෑෂ්බෝඩ් එක වෙන්නනවා මම මෙතනින් මගේ ඩෑෂ්බෝඩ් කියන එක ක්ලික් කරනවා ක්ලික් කරලා මගේ ඩෑෂ්බෝඩ් එකට යනවා ඊට පස්සේ අපිට ඇලර්ට් බොක්ස් තියෙනවා මෙතන මේ ටික ඇඩ් කරගන්න ඕනේ YouTube ඇලර්ට් බොක්ස් ඇලර්ට් ටික බලමු සබ්ස්ක්‍රිප්ෂන් මම මෙතනින් cloud edition එක අයින් කරනවා අයින් කරලා මේ ටික YouTube ඇලර්ට් එකයි Facebook ඇලර්ට් එක එකට ආවට ප්‍රශ්නයක් නැහැ නැත්නම් ඔයාලට ඒ ටිකත් වෙන වෙනම දාන්න පුළුවන් YouTube ඇලර්ට් එන්න තැනකින් Facebook ඇලර්ට් එන්න වෙන තැනකින් මම මෙතනින් මේ දෙකම තියාගන්න මට එච්චර ඒක ප්‍රශ්නයක් නැහැ මම කලින් නම් ස්ට්‍රීම්ස් වල වෙන වෙනම දාලා තිබ්බේ මම මෙතනින් මේව දාලා widget URL එක copy කරගන්නවා right ඊට පස්සේ මම මෙතනට යනවා live එකේ ගිහිල්ලා මම browse source එකක් ගන්නවා browse source එකක් අරගෙන මම මේක rename කරනවා alert box කියලා alert box කියලා save කරා ඊට පස්සේ මෙතනට link එක paste කරා ඒක paste කරලා control audio via OBS කියන එක දෙනවා අනිත් ටික නම් එච්චර ඔයාලට වෙනස් කරන්න දෙයක් නැහැ ඒක දින්ද මම ඕකේ ගන්නවා ඊට පස්සේ ඔයාලට පේනවා මෙතනට audio mix එකේ කිසිම මේකත් audio source එකක් තිබ්බේ නැහැ මෙතනට ඇවිල්ලා තියෙනවා අපේ alert box එක මෙතන මම අර control audio via OBS කියලා දුන්න හින්දා තමයි මෙතනට ඇවිත් තියෙන්නේ මෙතනින් එතකොට අපිට control කරන්න පුළුවන් audio එක නැත්තම් ඔය Streamlabs එකට ගිහලා ඒකේ settings වලින්ම audio එකේ සද්ද කොච්චරක් එන්න ඕනද කියලා හදන්න පුළුවන් ඉතින් ඒක කරදරයි ඔයගොල්ලන්ට මේව දුන්නාම කිසි ප්‍රශ්නයක් නැහැ මේක තුලින්ම හදන්න පුළුවන් alert box එක හරි alert box එක ලොකු වැඩි අපි මෙහෙම මේ හරියෙන් වගේ කැම් එක දාන්න මේ හරියට වගේ ඒක හින්දා alert ටික අපි alert ටික මැද්දෙන් දාමු alert ටික මේ හරියෙන් වගේ දාමු right මේ පැත්තෙන් වගේ alert ටික දාලා මම මේක ලොක් කරගන්නවා නැත්තම් ස්ට්‍රීම් එකේදී මම බැරි වෙලා හරි මොකක් හරි කරන්න කියලා මගේ mouse එක වැදිලා මෙහෙම ගියොත් එහෙම ස්ට්‍රීම් එකෙත් ඒක යනවා ඒකින්ද මම මේ හරියෙන් වගේ දාලා ලොක් කරගන්නවා අපි ගිහලා ටෙස්ට් කරලා බලමු නම් මෙතෙන් ටෙස්ට් දීලා YouTube subscribe කියන එක දීලා right ඒක දුන්නා ඊට පස්සේ මෙතන right ආවනේ ඔය තියෙන ඔය ටික right මෙතනින් ඔයගොල්ලන්ට වෙනස් කරන්න පුළුවන් ඒක ඔයාගේ alert එක කොහොමද එන්න ඕනේ කියන එක මට තියෙන විදිහ අවුලන්නේ මම කලින් හදාගෙන තිබ්බේ ඒකින්ද මේ ටික හරි ඊට පස්සේ මම යනවා cloudpod redemption කියන එකට මට redeem set කරගන්න ඕනේ මෙතනට යන්නෙම ඕනේ නැහැ ඔයගොල්ලන්ට cloudpod redemption එක මෙතන alert box එකම තමයි ඒක මම එතනට ආවේ
ඒක සෙටින්ස් ටික එතකොට ඔයාලට බලාගන්න පුළුවන්. මෙතනින් මම ෆිල්ටර් ඉවෙන්ට් යනවා. දැන් අර කලින් මම ටික් කරපු ටික ඔක්කොම අයින් කරලා ක්ලවුඩ් රෙඩෙම්ප්ෂන් කියන එකට විතරක් ටික් එකක් දාගන්න. ටික් එකක් දාගෙන මම විජිට් URL එක කොපි කරගන්න. කොපි කරගෙන යනවා OBS එකට. OBS එකට ගිහිල්ලා ඇඩ් කරගන්නවා browser source එක. live on scene එකේ මෙතනින් මම ඇඩ් කරගන්නවා readings කියලා. right. readings කියන එක ඇඩ් කරා. දීලා ඕකේ කරා. readings ටික අපි රෙඩ්ඩෙන් වගේ තියෙනවා. පැත්තෙන් වගේ තියව දැන්ට තම මේ පැත්තින් දාන්න පුළුවන්. පැත්තෙන් දාමු ලෝ සයිස් එකට වගේ තියාගෙන මම ලොක් කරගන්න. ලොක් කරගෙන ඔයගොල්ලෝ ටෙස්ට් කරලා බලමු. ඔයගොල්ලෝ මෙතනින් ටෙස්ට් කරාට ඔයගොල්ලන්ගේ ඩිෆෝල්ට් එක තමයි පෙන්නන්නේ. මේක විතරයි ඔයගොල්ලෝ කලින් කස්ටම් ඇඩ් කරපුවා පෙන්නන්නේ නැහැ. එහෙම ටෙස්ට් කළොත් ඔයගොල්ලන්ට කලින් කියලා තියෙනවා. ඔයගොල්ලෝ එතකොට යන්න ඕනේ back to dashboard යන්න. ගිහිල්ලා ඔයගොල්ලෝ මෙතන ඔගොල්ලන්ගේ account එකට ක්ලික් කරලා account settings යන්න. account settings ගියාට පස්සේ මෙතන tipping settings යන්න. tipping settings වල මෙතන your tipping page කියලා URL එකක් තියෙනවා. ඒක එකපාරක් ක්ලික් කරාම පුදුනවා. ඊට පස්සේ ඒක ඔයාගේ browser එකේ paste කරන්න. paste කරාට පස්සේ අපි tipping page එකට යනවා. එතනින් ඔයාට log වෙන්න පුළුවන්. මම scene එක හදාගන්න යනවා. මම යනවා starting soon එක ගන්න. මම මේකට යනවා stream element කියන වෙබ්සයිට් එකට. ඒකේ ඔයාලට free overlays ගන්න පුළුවන්. ගියාට පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ බලා ගන්න පුළුවන්. මෙතනින් මම යනවා streaming tools වල overlay gallery කියන එකට. overlay gallery කියන එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට මෙතන ගොඩක් themes බලා ගන්න පුළුවන්. මෙතන මේ animator කියලා තියෙන animation NRC overlays මේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. අර පොඩි animations යනවා. වගේ යනවා. ඉතින් මට මෙතන ඔන්නේ මම කලින් ගත්තේ වගේ තියෙනවා. මම මෙතනින් overlays යනවා. මම කස්ටම් එකක් හදන්න යන්නේ මේවා අරගෙනම නෙමෙයි. මෙතනින් මම මේ starting zone කියන එක ගන්නවා. මේක මම edit යනවා. edit ගිහිල්ලා මට මේක වෙනස් කරගන්න ඕනේ. හරි මම edit කරපු ගේ මම තියෙනවා මෙතන. මම මේක විතරයි මට ඕන වෙන්නේ. මම මේක copy එකක් දාගන්න. ගිහිල්ලා ඊට පස්සේ මම මෙතන starting කියන එකේ ගන්නවා browser source එකක්. browser source එකක් අරගෙන මම මේක starting overlay කියලා දෙන්න. ඊට පස්සේ මම මෙතන link එක copy කරනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ මෙතන width එකයි height එක හදා ගන්නවා. දැන් ඔයගොල්ලෝන්ට මේව apply කරොත් එහෙම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ කොටුවකට එන්නේ. overlay එක කොහෙවත් තියෙන්නේ. ඉතින් මෙතනින් ආයෙ double click කරලා එහෙම වුණොත් ඔයාලට දැන් ඔයගොල්ලෝට බැරි වෙලාවක මේ ගියොත් ආයෙ double click කරන්න ඒකට. නැත්නම් ඔයගොල්ලන්ට මෙතන right click කරලා properties යන්න පුළුවන්. ඊට පස්සේ width එක දෙන්න ඔයගොල්ලෝ 1920ක් height එක දෙන්න 1080. HD resolution එකකින් අපි settings වලත් හැදුවා. ඒ setting එක දෙන්නවා 4K වගේ 4K 2K වගේ stream කරනවා නම් ඒ ඔයගොල්ලෝ එතන තියපු setting එක දෙන්න. දීලා control audio via OBS කියන එක දෙන්න. දීලා මම okay කරනවා. okay කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපේ scene එක ලස්සනට වැල්ලා තියෙනවා. මෙතනම countdown එකකුත් දාගෙන තියෙන්නේ. ඔයගොල්ලෝ පෙන්නන්න. මෙතනින් මේක අහකට ගමුකෝ. යටින් countdown එක මම වෙනම ඇඩ් කරගෙන තියෙන්නේ මෙතනින්. ඔයාලට මෙතනින් ඇඩ් කරගන්න පුළුවන් countdown. මෙතන plus icon එක ක්ලික් කරලා මෙතන ඔයාලට මේ palette වෙනම දාගන්න එලිමන්ට් මේ තියෙන countdown. මෙතන countdown කියන එකට ගිහිල්ලා ඔයාලට countdown එකක් දාගන්න පුළුවන්. මේක ගොඩක්ම වටිනවා. මේක free තියෙන්නේ. සමහර ඔයගොල්ලෝ දැන් ගියොත් on 3D ඒ වගේ site එකකට ගියොත් ඒගොල්ලන්ගේ overlays තියෙනවා බර ගාණක් වෙනවා. අඩුම තියෙන්නේ $5 ඊට පස්සේ $10 $20 ඔය වගේ ගණන් වලට තමයි තියෙන්නේ. ඉතින් ඔයා මුලින්ම streaming පටන් ගන්න කෙනෙක් නම් ඔයාට එච්චර ගාණක් ඉදන් කරන්න බෑනේ. ඔයා කියන්නේ ඔයා Premiere හරි Photoshop හරි දන්නේ නැත්නම් ඔයාට හදන්නත් තේරෙන්නේ නැත්නම් ඔයාට මේ වගේ site එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මේ කතා කරන site ඔක්කොම description එකේ දාලා තියෙනවා. ඔයාලට කැමති නම් ඒකේ යන්න පුළුවන්. නැත්නම් මේ මම යන විදිහට search කරලා ගන්නත් පුළුවන්. search කරලා හොයාගන්න මම description එකේ කියන පල්ලෙහා description එකේ ඔයගලන්ට හොයාගන්න පුළුවන්. right. ඊට පස්සේ ආරි මට මේකට දැන් මේක මෙහෙම තියන්න බෑනේ. මේකට මම පිටිපස්සට background එකක් ඕනේ. මගේ live streams වල ඔයගොල්ලෝ දැකලා ඇති මම description එකේ මගේ වීඩියෝ එකට audio එකට ඔක්කොම credit දීලා තියෙනවා. ඉතින් මම මේක වීඩියෝ එකක් ගත් YouTube එකකින් අරන් තිබ්බේ කලින් ඔය credit දෙනවා ඒගොල්ලන්ට. මොකද නැත්නම් අපිට monetization වල ප්‍රශ්නයක් එනවා. එහෙනම් මම වෙන කෙනෙක්ගේ වීඩියෝ එකක් කරලා එහෙම පාවිච්චි කරන එකත් හරි නෑනේ.
ඉති එතකොට ඔගොලට YouTube එකට යන්න පුළුවන් නැත්තම එක වෙනම සයිට්ටලත් තියෙනවා මම ඔගලට සර්ච් කරන්න පුළුවන් live wallpaper මේක අපි බලමු right මෙන්න මේ වගේ ඒවා තියෙනවා right මෙන්න මේ ගමු animated car wallpaper මම කලිනුත් දාලා තිබ්බේ මේ වගේ එකක් මට වෙනස් කරන්නත් හිතනවා ඒක මගේ ටීම් එක පොඩ්ඩක් බලමු මේකට ගියාම අපිට තව ඉන්නේ මේ වගේ මම කලින් මෙන්න මේක දාලා තිබ්බේ මෙන්න මේක ලස්සනයි නේද ඒක ලස්සනයි නේද අපි ඒක ගමු මෙතනින් මම ඩවුන්ලෝඩ් දෙනවා ඔයගොල්ලෝ YouTube එකෙන් හරි වෙබ්සයිට් එකකින් හරි ගත්ත කමන්නේ අනිවාර්යෙන් ක්‍රෙඩිට් දෙන්න මොකද අපි හදපු ගන්න වෙන මේ වගේ වීඩියෝ එකක් හදන්න මාසෙලා සෑහෙන වෙලාවක් හදලා ඒගොල්ලෝ ෆ්‍රී ඩවුන්ලෝඩ් උත් අපිට දීලා තියෙන එකේ ඔයගොල්ලෝ පුළුවන් නම් මම කියන්නේ ක්‍රෙඩිට් දෙන්න කියලා අනිවාර්යෙන් හැබැයි ඔයගොල්ලෝගේ යුතුයකමක් විදියට ඔයගොල්ලෝ ක්‍රෙඩිට් එකක් දෙන්න ඒගොල්ලන්ට හරි ඊට පස්සේ ඒක ඩවුන්ලෝඩ් වුණා මේක ඩවුන්ලෝඩ් වුණා නේද හරි අපි ගිහින් මෙතන මගේ ඩවුන්ලෝඩ්ස් එකේ තියෙනවා ඒක මම කෙලින්ම මේකට ඇදලා දාන්නම් වීඩියෝ එක නැත්නම් ඔයගොල්ලන්ට ප්ලස් අයිකන් එක ක්ලික් කරලා මෙහෙම ප්ලස් අයිකන් එක ක්ලික් කරලා මෙතනින් ඔයගොල්ලන්ට මීඩියා සෝස් ගිහිල්ලා එහෙම ගන්නත් පුළුවන් මෙතනින් ඕකේ දුන්නාට පස්සේ මෙතන බ්‍රවුස් කරලා ඔයගොල්ලන්ට ගන්න පුළුවන් එච්චර වෙලා එන ඉඳන් මම මේ මීඩියා සෝස් එක අයින් කරගන්න ඩිලීට් කරන්න හරි අපේ වීඩියෝ එක ඇඩ් වෙලා තියෙන්නේ මම ඒක යටට දාගන්නම් මෙන්න මෙතන මෙහෙම ඇදලා යටට දාන්න යට දැම්මට පස්සේ මේක එනවා දැන් ඔයගොල්ලන්ට පේනවා එකපාරට කළු වුණා ඉතින් ඒකදී ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මේකට රයිට් ක්ලික් කරන්න ප්‍රොපර්ටිස් යන්න මෙන්න මෙතන ලූප් කියන එකක් තියෙනවා අනේ ලූප් කියන එක ක්ලික් කරන්න ක්ලික් කළා ඕකේ කරන්න එතකොට මේ වීඩියෝ එක දැන් හිතන්න විනාඩි මේ තප්පර දෙක වීඩියෝ එකක් කියලා එතකොට ඒක ලූප් වෙවි තියෙනවා එකපාරට කට් වෙලා යන්නේ ඔයගොල්ලෝ ලූප් කියන එක දුන්නේ නැත්නම් වීඩියෝ එකේ ඩියුරේෂන් එක වෙච්ච ගමන් කට් වෙලා මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ටයිම් ලයින් එකක් යනවා මේක තප්පර 18ක් 19ක් වගේ තියෙන. ඉතින් ඉවරවම ආයෙ මුලට ඇවිල්ලා ලූප් එකේ තියෙනවා. right ඊට පස්සේ මම මේක රීනේම් කරගන්නම් මෙතන මේක දිග වැඩි හොයන්න අමාරු මම මෙතනින් දෙන්නම්. ඊට පස්සේ හරි වැඩේ ඔක්කොම මේක මට බෑක් මේ එන්ඩින් එකටත් ඕනේ මම මේ කොපියක් දාගන්නවා control C ගහලා නැත්නම් ඔයගොල්ලන්ට මෙතන right click කරලා මෙතන තියෙනවා copy කියලා කොපි කියන ක්ලික් කරලා එන්ඩින් එකට යන්න ඕගොල්ලෝ එන්ඩින් එකට ගිහිල්ලා මේක පේස්ට් කරන්න control V ගහලා මම පේස්ට් කරේ නැත්නම් ඔයගොල්ලන්ට මෙතන right click කරලා මේ පේස්ට් කියන එකක් දෙන්න පුළුවන් ඊට පස්සේ මෙතනට අරක පේස්ට් කරන්නේ නැහැ මෙතන තියෙන්නේ starting soon එක මම හිතන overlay එක දාලා දෙන්නේ නැහැ මම overlay ගන්න ඕනේ stream elements එක මම ආයෙනවා stream elements එකට ඊළඟ මෙතනින් stream ended කියන එක ගන්නවා මේකත් මම edit කරලා තියෙන අපි මෙතනින්ම URL එක copy කරලා ගමු නැත්නම් අපි කියලා settings වලින් හදාගමු ඊළඟ මම මෙතන ending එකටත් දෙනවා browser source එකක් එනවා ඊට පස්සේ මම මෙතනින් ending overlay කියලා දෙනවා දීලා ඕකේ කරලා මෙතනට අපේ link එක දානවා අර එතන පොඩි link එකක් තියෙන එක අයින් කරන්න ඕගොල්ලෝ මෙහෙම අයින් කරලා link එක දාන්න මම අර ඒක select කරලා දැම්මා මේක අයින් වෙලා තමයි paste වෙන්නේ මම ඒක paste කරනවා මෙතන 1920යි resolution එක 1080 ඊට පස්සේ control audio OBS right ඒකත් හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපේ ending scene එකත් මෙතනට එනවා right ඔය ඇවිල්ලා තියෙන ලස්සනට හැබැයි ඒක අර ඔයගොල්ලෝ බලන්න පිටිපස්සට background එකට add කරන background video එකේ color එක පොඩ්ඩක් බලන්න මෙතන මේ පොඩ්ඩක් නිකන් match වෙන්නේ නැති ගැතියක් මට පේනවා හැබැයි ඒක 아무තු vibe එකකුත් තියෙනවා බලමු ඉස්සරහට set එකක් තිබුණොත් ඒක මාරු කරගමු right ඊට පස්සේ starting එක හරි ending එක හරි live එකේ alert එක හරි අපිට කැමරාව දාගන්න ඕන මේකට right අපි ඊට දාගන්න මෙතන ඔයගොල්ලන්ට stream elements එකේ බලා ගන්න පුළුවන් කැමරා scene උත් තියෙනවා මම කැමරා scene net කරන්නේ නැහැ මම මේක Photoshop එකේ වෙනම හදාගෙන ඕල එකක් හදාගෙන තමයි දාන්නේ ඊට පස්සේ audio එකේ ඔයගොල්ලෝ බලන්න මෙතන දැන් alert ටික තියෙනවනේ alert වල සමහර විට ඔයාලට ඇහෙන්නේ නැති වෙන්න පුළුවන් alert එකක් එද්දි දැන් අතන ඇහුනේ මෙතන ටිකින් ගාලා ඇහුනේ අපි මේ වෙබ්සයිට් එකේ මෙතන audio එකේ නෑහුනේ අපි alert එක ටෙස්ට් කරා මෙතනින් ඕගොල්ලෝ යන්න මේ audio එක alert box එකේ මෙතන audio mix එකේ ක්ලික් කරන්න මේ මෙතන 33ක් තියෙනවා mix එකේ 33 ක්ලික් කරලා මෙතන advanced audio properties කියලා එකක් තියෙනවා අන්න ඒකට යන්න ගියාට පස්සේ මෙතන ඕගොල්ලන්ට
ඇඩ්වාන්ස් ඔඩියෝ ප්‍රොපර්ටිස් කියලා පොඩි වින්ඩෝ එකක් තියෙනවා. ඒකේ ඔඩියෝ මොනිටරින් කියන එක ඕගොල්ලෝ දෙන්න මොනිටර් and output. දැන් අප මොනිටර් විතරක් තියපොත් එහෙම ඔයාගේ ලයිව් එකේ විතරයි ඇහෙන්නේ. දැන් ඔයා මොනිටර් ඔන්ලි දුන්නොත් ඔයාට විතරයි ඇහෙන්නේ ලයිව් එකේ ඇහෙන්නේ. ඔයාද මොනිටර් and output දුන්නාම ඔයාටත් ඇහෙනවා ලයිව් එකේ ඉන්නටත් ඇහෙනවා. හැබැයි මයික් එකයි ඩෙස්ක්ටොප් ඔඩියෝ එකයි වගේ නම් මොනිටර් and output දාගන්න එපා. ඊට පස්සේ ඔයාටම වාදයක් වෙනවා. ඔයා කියන එක ඔයාට ඇහෙනවා. ඊට පස්සේ ඒක ආයි ලයිව් එකෙත් ඇහෙනවා. ලයිව් එකේ ඉන්නට පිස්සු වගේ ඒකම දාගන්න එපා. ඔගොල්ලෝ එක්ක මොනිටර් ඕෆ් කරලා තියන්න ලයිව් එකේ ඉන්නට විතරක් ඇහෙන්න. ඇලර්ට් එක ඔයාටත් ඇහෙන්න ඕන හින්දා දැන් සාමාන්‍ය ඇලර්ට් අපි ගේම් එකක් ප්ලේ කරද්දී ඇලර්ට් එකක් ගියොත් එහෙම අපි ගේම් එකට ෆෝකස් කරලා තියෙද්දී ඇලර්ට් එක එන්නේ මම වගේ නම් තනි මොනිටර් එකක් තමයි පාවිච්චි කරන්නේ. එතකොට මට මේ පැත්තෙන් ඇලර්ට් පේන්නේ නැහැ. මොනිටර් දෙකක් තියෙන අයට ප්‍රශ්නයක් නැහැ. ඒක මොනිටර් දෙකක් තිබ්බම ඇලර්ට් එක ඇහෙනවනේ. දැන් තනි මොනිටර් එකක් නම් තියෙන ඕගොල්ලෝ අනිවාර්යෙන් මේක මොනිටර් and output දාගන්න. මොනිටර් දෙක තියෙන අයත් අනිවාර්යෙන් මේක දාගන්න. එතකොට ඔයගොල්ලන්ට ඇලර්ට් මිස් වෙන්නේ නැහැ. නැත්නම් කවුරු හරි වාර ටිප් එකක් හරි රෙඩීම් එකක් හරි දැන් දුන්නොත් රෙඩීම් එකක් හරි පාවිච්චි කරොත් ඒක ඇහෙන්නේ නැහැ ඔයාට. එතකොට ඒගොල්ලොත් අවුල් මන් දෙන ටිප් එක බැලුවේ නැහැ. රෙඩීම් එකක් දැම්මා ෂෙයා කරා ඒ වුණාට කිව්වේ නැහැ කියලා අවුල් වෙනවනේ. ඉතින් ඒකෙන් ඔයගොල්ලෝ මොනිටර් and output දාගන්න. මම මේක දාලා ක්ලෝස් කරනවා. මෙතන සේව් මොකුත් කරන්න දෙයක් නැහැ. ක්ලෝස් කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ අපි යමු අපේ ගේම් එක. මොනවා කරත් අපි ගේම් එක ඇඩ් කරගෙන ඉන්න බෑ. ගේම් එක ගන්න ප්ලේ කරන්න. රයිට්. ඊට පස්සේ මෙතන මම ප්ලස් අයිකන් එක දීලා මම මෙතනින් අපි ගේම් එක ඇඩ් කරගන්න මම මෙතනින් ගන්නවා ගේම් කැප්චර් කියන එක. නැත්නම් ඔයගොල්ලන්ට මෙතනින් පුළුවන් වින්ඩෝ කැප්චර් ගන්නත් පුළුවන්, ඩිස්ප්ලේ කැප්චර් ගන්නත් පුළුවන්. ඩිස්ප්ලේ කැප් ඔයාලට මොනිටර් දෙකක් තියෙනවා. ඩිස්ප්ලේ කැප්චර් ගන්න පුළුවන්. එතකොට එක මොනිටර් ගේම් එක ඔන් වෙනවා. අනිත් මොනිටර් එකේ අනිත් OBS එකයි හරි Streamlabs හරි Prism Live හරි ඕන software එකක් ඔයගොල්ලෝ පාවිච්චි කරන එක ඒ පැත්තට දාගන්න පුළුවන්. මම මෙතනින් ගන්න ගේම් කැප්චර් කියන එක ගොඩක් විට තමයි යූස් කරන්නේ වින්ඩෝ කැප්චර් කියන එක. ඉතින් ඒක ලේසි. මොකද ඩිස්ප්ලේ කැප්චර් වගේ ගත්තොත් අපි ගේම් එක අයින් කරලා වෙන මොකක් හරි කරොත් එහෙම ඔක්කොම ටික ඔයාගේ ලයිව් ස්ට්‍රීම් එකේ පේනවා. ඒකෙන් හින්දා මම මෙතන ගේම් කැප්චර් කියන එක ගන්නවා. ගේම් කැප්චර් කියන්නේ ඕකේ කරනවා. මෙතන කැප්චර් කරන්න මට පෙන්නනවා. මෙතනින් කැප්චර් එක ස්පෙસિෆික් වින්ඩෝ දෙනවා. එතකොට ඔයා කැප්චර් කරන වින්ඩෝ එක විතරයි පෙන්නන්නේ. මෙතනින් මගේ වින්ඩෝ එක ගන්නෑ. මම ගේම් එකක් ඔන් කරලා නැහැ. අපි ගේම් එකක් ඔන් කරගමු. ගේම එක ඔන්න එන්න එකට රීස්ටාර්ට් කරන්න වෙයි. අවුලන්නේ අපි රීස්ටාර්ට් එකක් දෙන්න ඕනේ කොහොමවත්. මොකද අපි දැන් කැම් එක කනෙක්ට් කරද්දී අපිට ඩ්‍රොයිඩ් කැම් එක ඕන වෙනවා. අපි ඩ්‍රොයිඩ් කැම් එක වගේ තිබ්බේ නෑ. මම ඩවුන්ලෝඩ් කරගන්නම්. ඩ්‍රොයිඩ් කැම් ගැන ඔයගොල්ලන්ට මම වීඩියෝ එකක් කරලා තිනවා කොහොමද ඔයාගේ ෆෝන් එක ඔයාට කියන්නේ. ඒ කියන්නේ ඔයාට වෙබ් කැම් එකක් නැත්නම් ඔයාගේ ෆෝන් එක කනෙක්ට් කරලා කොහොමද ඔයාගේ ෆෝන් එක වෙබ් කැම් එක විදිහට පාවිච්චි කරන්නේ කියලා වීඩියෝ එකක් දාලා තිනවා. ඒක ඔයගොල්ලන්ට බලන්න පුළුවන් කොහොමද මේක ඩ්‍රොයිඩ් කැම් එක පාවිච්චි කරන්න කියලා. මෙන්න මෙතන උඩ තියෙන කාඩ් එකෙන් ගිහිල්ලා ඔයගොල්ලන්ට ඒක බලන්න පුළුවන්. ඩ්‍රොයිඩ් කැම් මම මේ උඩ වෙන එක ක්ලික් කරනවා. ක්ලික් කරලා official site එකට යන්න. මම මෙතනින් ඩ්‍රොයිඩ් කැම් X Classic කියන එක දීලා download Windows client දෙනවා. දීලා install කරමු. ඊට පස්සේ මෙතන ඔයගොල්ලන්ට setup එක එනවා downloads එකේ. finish දෙනවා. ඊට කලින් අපේ ඩ්‍රොයිඩ් කැම් එකේ settings ටික හදාගන්න ඕන. ඔයගොල්ලෝ මුලින්ම ඩ්‍රොයිඩ් කැම් HD mode කියන එක ගන්න. HD mode එක ගත්තට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙතන තියෙන්නේ output එක 480 low quality එකක් තියෙන්නේ. 720 16ට 9 aspect ratio එක ගන්න. ඔයගොල්ලන්ට 1080p ම ගන්න පුළුවන්. ඔයා මේකේ quality එක වැඩි කරන්න ඔයාගේ CPU acceleration එකයි ඊට පස්සේ RAM එකෙන් ගන්න ප්‍රමාණයයි පොඩ්ඩක් වැඩි වෙනවා. ඒකට ඔයාගේ Adobe performance PC එක ගන්න එතකොට පොඩ්ඩක් slow වෙන්න lag වෙන්න බලනවා. ඒකින්ද ඔයා මේගොල්ලෝ මෙතන recommend කරලා තින්නේ 720 පාවිච්චි කරන්න කියලා balance mode එක. ඉතින් ඒක ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කරලා ඊට පස්සේ ඔයගොල්ලෝ restart computer දෙන්න ඕනේ. මෙතන මම restart computer එපුවට මෙතන පෙන්නනවා error එකක් එනවා. ඔයා software එක run as administrator කියන mode එකෙන් on කරන්න ඕනේ. මොකද මෙයාට permission නැහැ restart කරන්න. ඉතින් අපි එහෙම කරමු. අපි restart කරන් යමු. 1 hour later. ඉතින් බලමු දැන් Droid Cam එකේ මොකක්ද තියෙන mode එක කියලා. හරි 720 තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා 720 mode එකෙන් තියෙන්නේ. අපි දැන් කනෙක්ට් කරගමු අපේ ෆෝන් එක. right මම wifi හරහා තමයි කනෙක්ට් කරන්න යන්නේ.
මෙතනින් මම මට වීඩියෝක විතරයි ඕනේ ඩිවයිස් IP එක ඕගලන්ට ෆෝන් කොන් කරාම බලන්න පුළුවන් වගේ කනෙක්ෂන් එක එකම කනෙක්ෂන් එක තියෙන්න ඕනේ ඔගලට කේබල් හර කනෙක් කරගන්න පුළුවන් එතකොට ඔයාට ෆුලැක්කයක් එන්න වයිෆර කනෙක් කරම පොඩි කනෙක්ෂන් ඩොප් එකක් තිය වයිෆර කනෙක්ටුන අපි දැම් එක දාගම 192.168.1.5 දීලා ඔකට කෝට්ට බලන් පෝට් එකක් පෙන්න්නවා වගේ ෆෝන් එක වැෑප් දාගත්තාම මෙතර 47 සතිය මම ස්ටාර්ට් කරලා මොකක් දෙට එකක්කාව අපි චෙක් කල බල start a video check if the fields of app open යෝගේ ඒකකාව තායගොල චෙක් කල බලන්න ලයිස්සාවනේද වැනික කළු කුමාරයවගේ ඉන්න එක බේන්නේ නත් ශයිටවුලන්න මෙතරින් මගේ මේ ප්‍රෝෆීචස් ටික ඔන්නලා දීද මම රෝය අර්ගෙන් තින ගොලො ඒක ඔගොල්ලන්ට මං කලින් රොයිට්කම් කන වීඩියෝ එක් කන්න තින එක බලන්න පුළුවන් ඊර්පස් අපි OBS ගොන් කරගම් OBS ගොන් කරගත්තා එතන ඔගලන්ට ඩොක්ස්ටික එම යනට ඔගලන් පුල මෙතර ඩොක්ස් කියනට ඔක්ෂන කලික් කල මෙතර ලොක් ඩොක්ස් කියල දෙන්න වස ඩොක්ස් කොයිටත් අදින් බෑ ලොක් කල තමයි තිීන් පයිට පසේ ලයිවෝන් කියනකට මට කැමරාවන අයි කැමරා කියනකටත් කැමරාව ඇත් කරගන්න ම මෙතරින් කැමට ප්ලස්සයි කම කලික් කන්නවා කලික් කන්ඩා මම ගන්නවා වීඩියෝ කැප්ච ඩිවයිස් කියන එක මෙතරින් මම දෙන්නම්මගේ ලිස් කැම් කියන ටම් ට දීලගන්න ඉට පස්ස ඔගලට පෙන ටොයිට් කැම ගාව මෙත ටොයිට් කම් වන්ටට සෝස්තිගත්තින කැමතික සිලික් කරන්න පොලොස් දීලා ඉට පස්සේ මෙතන ඔගලන්ට වැඩි දෙයක් හදන්න නෑ කලයකයි මේටිකාව අපට ෆිල්ට ගත්තාර විටම හතගන්න පුළුවන් ඉවස් ෆෝල්ට විල්ල තින්නේ රෙසලූෂන එක ගලන්ට අවලන්න ගල ඩොයිට් කම ජල තින රෙසලූෂන එක මෙතන් ට තින මෙතන ඩිකෝල් තින්න දීලවන් ඕකේ කරගන්නවා ඕකේ කරගත්තට පස්සේ මේ වගේ තමයි බලන්න මන්ද කතාවට පොඩි ලැක්ටියක් යනම්මන් කියල එක එන්නේ ටිකක් වෙලාගින් වගේ ඒකාර පොඩි මේකත් තියන අපි අයිෆයර කනෙක් කරල තින් කේබල් අර කනෙක් කරන්න ඔච්චර මේකන්න ඔලට කේබල් හා කනෙක් කරන්න පුළුව ඊට පස්සේ මේක මට මෙහෙමත් කොටුවට තියන්නවා වැඩි ආසනය ඔගලන්ට ඒක හදාගන්න පුළුවන් ඔගොල්ලන්ගේ මේකට ඔගලට පිල්ට ගත්තාගන්නවා ෆිල්ට ගත්තාගන්න අප මේකට වයිසයකල් PNG කියල එකක් ගමු අපට කැමරයකට පුදෝවලේ කත්තාගන්න රෙක්ටම බැක්රව් තිරන්න බැක්රවන්් නයිස් මේකම සෙව් ඩවන්ලෝඩ් කරගන්න ඩවන්ලෝඩ් කරගෙන ඔගලන්ට පුඩුවන් යන්න ඔගොල්ලොන්ගේ ඔබසට ඔබේසගේ වෙබ්ටර්මට යන්න වෙබ්ටර්මකොට රයිට කලික් කල ෆිල්ටර්සන් ිටස් කියල්ල මෙතන ප්‍රසය කන කලික් කරන ම ගන්න ඉමේජ් මාස්ක ඉට පස්සේ මෙතන බ්‍රවසන බ්‍රෝස් කියල්ල අපි ඩවන්ලෝඩ් කරපු සය කණ්ඩගෙන රයි් මේක සයකට ඇතුටාව ඔගලට එවිදිට ගන්න පුළුවන් මට පොටෝශොප්පකින් හදාගන්න එක ලේසි හරි ඔගලන්ට ඒවගේ පොටෝශොප්පෙන් හදල දාන්න පුළුවන් නැත්තං ඕගොල්ලන්ට වෙනම ගන්න පුළ මම විතිර දාගන්නවා මගේ කැම්ම එක මේ පැත්තෙන් නෙමේ එන්නේ මං කැම්ම එක සාමාන්‍යෙන් ගහන්න වෙන්න මේ විදියට ටිකත් දුරින් ගහන්නේ තකොට මාව පේනවා ඉතිම දැන්ටම මෙතන ලේසිය තියල්තින මගේ මොකද ටයිපොඩ්ඩ අරන් තියෙන්නේ මේ කැම්ම එකට ඉති ඒගෙන්ට මම මෙහෙම තියලා ඊට පස්සේ මේක මම එක්ස්පෝට් කරනවා එක්ස්පෝට් ස්පන්ජ ඔගොල ඕඩයක් හදල ඔගොල්ලන්ගේ මම එත ඩවලෝසකටමයි එක්කොම දන්න හිම කරන්න එපා උගලෝ පිළිවට ෆෝල්ඩයක් හදලා ඔයා ස්ත්‍රීම් කර නොක්මටික ෆෝල්ඩ එක ඇතුළට දාන්න මම දැන් ලේසිට හදල ම පස්සේ වෙනස් කරන හැබැයි පස්සේ වෙනස් කරද්දි මතක තියාගන්න ඔයා වෙනස් කරලා OBS එක හරිවා ස්ත්‍රීම් ලබ්ස කාරි මොක් හරි ආයෝන් කරොත් එකන්න ඔයා දැන් මේජු එක වැට් කරනවානේ ඇත් කරත්ති ඔයා තැන් මුලින් ඩවන්ලෝසක තිබයි කියලා හිතන්නකම මේජයක් හරිම හරි සෝසය ඔය ඇත්කන බැක්ග්‍රවන්් වීඩියෝ හරිකමන්න ඔයා ඩවන්ලෝසක තිබල ඔයා ඊට පස්ස ඔක්කොම හදර වෙලා ඔක්ම සොෆ්ට ලෝස් කල ඔයා මේ ඔක්කොම එක ෆෝල්ඩරයකට දාන
ඔයා එතකොට එහෙම කරාට පස්සේ ඔයා ආය සොෆ්ට්වෙයාර් එක ඔන් කරද්දි ඒවා ආය රීප්ලේස් කරන්න කියලා ඔයාට මැසේජ් එකක් පොප් අවුට් වෙනවා. ඒකින්ද ඔයගොල්ලෝ මුලින්ම දාගෙන ඒක රීප්ලේස් කරන එකත් එච්චර ලොකු දෙයක් නෙමෙයි. ගිහිල්ලා අපේ තියෙන තැන ලොකේට් කරන්න ඉතින් හැබැයි ඊට වැඩි ලේසි. ඔයගොල්ලෝ මුලින්දම ෆෝල්ඩර් එකක් හදලා ඒ ඔක්කොම එක ෆෝල්ඩර් එකකට දාගෙන වැඩේ කරනවා නම් අපි ෆෝල්ඩර් එකත් හදමු. මේකේ මම ඩෙස්ක්ටොප් එකේ හදන්නම් MyStream කියලා ස්ට්‍රීම් කියලා ස්ට්‍රීම් කියලා ෆෝල්ඩර් එකක් හදලා මම මෙතනින් කැමරා මම මෙතනින් කැමරා ෆ්‍රේම් කියලා සේව් කරන්න කැමරා ෆ්‍රේම් කියලා රයිට්. ඊට පස්සේ අපිට කරන්න තියෙන මේක මෙන්න මේ ගානට තියාගෙන අපි මේ හරින් මම එලත් බොක්ස් එක මේ හරින් තියාගෙන තව දෙයක් ඔයගොල්ලන්ට කියන්න තියෙනවා. දැන් මම මේ පැත්ත බලාගෙන ඉන්න එකක් නම් තියෙන්නේ. ඔයගොල්ලෝ කැම් එක ගහන්නේ ඔයගොල්ලන්ගේ වම් අත පැත්තෙන් නා ඔයගොල්ලෝ මේ පැත්තට වගේ ගන්න. එතකොට පේන්නේ ඔයා ස්ක්‍රීන් එක දිහා බලන් ඉන්නවා වගේ. දැන් මෙහෙම මේ පැත්ත ගහලා ඔයගොල්ලෝ මේ කොනට දැම්මොත් එහෙම නිකන් ඒක අවුල් වගේ නේද? දැන් මම කෙලින් බලන් ඉති අවුලන්නේ නැහැ මොන පැත්තෙන් දැම්මත්. දැන් මම මේ පැත්ත බලන් ඔයගොල්ලෝ මගේ සාමාන්‍ය කැම් එක වදින්නේ දකුණු අත පැත්තේ. එතකොට දැන් මම මේ බලන් ඉන්නේ මේ මම දාන්නේ මේ කොනින්. දැන් මම මෙහෙට දැම්මොත් එහෙම මම අර ෆ්‍රේම් එකේ එහා බලන් ඉන්නවා වගේ තමයි පේන්නේ. එතකොට පොඩි අවුලක් තියෙනවා. ඒකින්ද ඔයගොල්ලෝ ඒක පොඩ්ඩක් චෙක් කරලා බලන්න. ඒක ඒ කියන්නේ එහෙම දැම්මට අවුලක් නැහැ. ඒ කියන්නේ පොඩි නිකන් මේක බලන කෙනාට පොඩි අවුලක් තියෙනවා නේද? දාලා ලස්සනට පේන්නේ නැහැ. ඉතින් ඔයාගේ ස්ට්‍රීම් එකේ ක්වොලිටි එක වැඩි කරගන්න ඒක පොඩි ටිප් එකක්. හරි මෙහෙම දාලා මම ඊට පස්සේ මෙතනට දානවා ඇඩ් කරගන්නවා මගේ ෆ්‍රේම් එක මම ඩෙස්ක්ටොප් එකේ සේව් කරේ. මගේ ෆ්‍රේම් එකක් මම ඇඩ් කරගන්නවා. ෆ්‍රේම් එක ඇඩ් කරගත්තා. ෆ්‍රේම් එක පේන්නේ නැත්තේ ෆ්‍රේම් එක ලස්සනට ප්ලේස් වුණා. ෆ්‍රේම් එක පේන්නේ නැත්තේ අපේ මොකුත් නැතිනම් අපි ගේම් එකක් ඔන් කරලා ෆොටෝෂොප් එකේ ඊට ගිහින් ක්ලෝස් කරගමු. ඒක මම සේව් කරගන්න මොකද මට පස්සේ ඕන වුණොත් එහෙම right අපි ගේම් එක ඔන් කරලා බලමු කොහොමද තත්ත්වය කියලා. ගේම් එක nice ගේම් එක ඔන් වුණා. nice right ඉතින් ඔයගොල්ලන්ට මේ වගේ Windows full screen දාලා ගේම් එක මගේ කලින් full screen තිබ්බේ. දැන් ගේම් කැප්චර් එකදී ඔයගොල්ලෝ ඒකෙන් exit වෙලා ගේම් කැප්චර් එකට ආවට පස්සේ පෙන්නන්නේ නැහැ. ඔගොල්ලෝ කැප්චර් මොකක් හරි වින්ඩෝ කැප්චර් හරි මොකක් හරි සමහරවිට වින්ඩෝ කැප්චර් එකේ පෙන්නනවා. ඒ කියන්නේ ඒක කැප්චර් වෙලා අපි නතර වුණාම නතර වෙච්ච තැනින් ස්ටොප් වෙලා පෙන්නනවා. මේක පෙන්නන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලන්ට මේ වගේ වින්ඩෝ ෆුල් ස්ක්‍රීන් දාගත්තාම මේ වගේ බලන්න පුළුවන්. අපි යම් ජෙනරල් එකට ක්ලෝස් සෙටින්ග්ස් යන් ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ බලන්න පුළුවන් ගේම් එක. දැන් මම Windows full screen දාලා තියෙන හින්දා මට පේනවා. දැන් මට බලාගන්න පුළුවන් මගේ ෆ්‍රේම් එක පොඩ්ඩක් අවුල්. මම ෆ්‍රේම් එක පොඩි කරගන්නම් මෙන්න මෙහෙම. right. ෆ්‍රේම් එකත් හරි. ඊට පස්සේ මම මේ ඔක්කොම ලොක් කරගන්නවා. මේ ලොක් කරගන්නවා. ලොක් කරගෙන මම මෙතනින් group එකක් හදාගන්න ඕනේ. group එකක් හදාගෙන මට ඇඩ් කරගන්න ඕනේ අනිත් මේ දැන් කැම් එකට මම ගොඩක් සීන්ස් ගත්තනේ. එතකොට සීන්ස් ටික group එකක් හදාගන්නවා. මෙතනින් group එකක් අරගෙන කැමරා කියලා සර්ච් කැමරා කියලා හදාගන්නවා ෆෝල්ඩර් එක. කැමරා දාලා ඕකේ කරනවා. කැමරා කියලා ගත්තා. කැමරා ඕවර්ලේ කියලා දාගන්න. කැමරා ඕවර්ලේ කියන එක දාලා කැමරා ෆ්‍රේම් එකයි ක්ලික් කරනකොට ඔක්කොම මේක ඇතුළට දාගන්න. දාගෙන තමයි ඔයාලා බලන්න පුළුවන් මේ වෙබ්කෑම් එක උඩට ගිහලා ෆ්‍රේම් එක පල්ලෙහාට වෙයි එතනින් මේගොල්ලෝ ෆ්‍රේම් එක උඩට දාගන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට මේ ටික වෙනම වදින්න ඕන. ඔයාලට ගෙනියන්න ඕන නම් මේක රිදෙක් කරා. මේකම ඔක්කොම එකපාර ඇදගෙන යන්න පුළුවන්. දැන් මෙතනින් මම මේ මගේ crop එක ලොක් කරගන්නවා. right. crop එක ලොක් කරගත්තා. ඊට පස්සේ අපිට crop එක ලොක් කරගෙන තියෙන්නේ. දැන් ගේම් එකත් හරි. අපිට දැන් අනිත් සීන් ටිකත් හරි. මෙන්න මෙතන කැමරා කියන එකට කැමරාව ගන්නත් ඕනේ. මෙතනින් මම වීඩියෝ කැප්චර් ඩිවයිස් යනවා. ඊළඟ ඕකේ ගන්නවා. ඕකේ දීලා මෙන්න මේ විදිහට කැමරාව ෆුල් ස්ක්‍රීන් කැමරාව ඕන ඔයගොල්ලන්ට ඇඩ් කරගන්න පුළුවන්. මෙතන ඔයගොල්ලෝ රයිට් ක්ලික් කරලා ට්‍රාන්ස්ෆෝර්ම් ගිහින්
ෆිට ස්ක්‍රීන් දුන්නම කෙලිම ෆිට්නවා ස්ක්‍රීන් එකට ගේම් කැච් හරි මොක් හරි ඔයගොල්ලෝ ඇඩ් කරනවා ෆිට ස්ක්‍රීන් දුන්නා ෆිට නැතවලට කන්ට්‍රෝල් F ගියපුවාම මේක ෆිට වෙනවා මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන් ඒ කියන්නේ වගේ බෑග්‍රවුන්ඩ් එක ලස්සනයි නම් ඒ කියන්නේ ඔයාලට ග්‍රීන් ස්ක්‍රීන් එකක් දාලා හරි නැත්නම් බෑග්‍රවුන්ඩ් එක ලස්සනයි තියෙනවා ෆුල් ස්ක්‍රීන් කැමරා පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් අර මේකේ ස්ට්‍රීම් එලිමන්ට්ස් එකේ තියෙන ඕවර්ලේ එකක් පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ වගේ ස්ට්‍රීම් එලිමන්ට් එකේ තියෙන දැන් මේ වගේ එකක් තියෙන දැන් මෙතනින් මම ගිහිල්ලා copy URL දාලා ඊට පස්සේ මම යනවා මේකට ගිහිල්ලා මම browser source එකක් ගන්න browser source එකේ මම මේක ඕලා රීනේම් කරගෙන මම මේක නිකම්ම දාගෙන මම ඕකේ කරනවා මම මේක අයින් කරනවා මම ඊට පස්සේ control එක ගහලා බී දානවා මෙතන 1920 1980 දෙන්න අනිවාර්ය resolution එක 1920යි height එක 1080 ඊට පස්සේ control audio OBS දෙන්න දීලා මේක ඕකේ කරන්න ඊට පස්සේ cam එක පොඩි කරගන්න කැම එක පොඩි වුණේ ඔයගොල්ලන්ගේ වෙබ්කැම් එක උඩට දාගන්න හරි වෙබ්කැම් එකට ඒගොල්ලෝ දීලා තියෙන්නේ එතන තැනක් ඒක ඔයගොල්ලෝ යටට දාගත්ත ප්‍රශ්නයක් එන්නේ ඒක ඔයගොල්ලෝ වෙබ්කැම් එක පොඩි කරගන්න නැත්නම් වගේ මූණ විතරක් ලොකුවට පේනවා මෙන්න මේ වගේ දාගන්න පුළුවන් right okay දැන් ඔයගොල්ලන්ගේ අර බෑග්ග්‍රවුන්ඩ් එකේ තිබ්බ නිකන් චාටර් ගතිය කියන්නේ දැන් ඔයගොල්ලෝ පේනවා ඇති මගේ මේ ලයිට් එක මොකද මේ පැත්තට නැහැ මම ස්ට්‍රීම් කරන්න මේ නම් ලයිට් එක ඉන්නේ මේ පැත්තෙන් මගේ රෙකෝඩ් වෙන කැම් එක තියෙන්නේ මේ පැත්තෙන් ඉතින් මම අනිත් කැම් එක සෙට් කරලා තියෙන්නේ මගේ ඉස්සරහට එතකොට පොඩි අවුල් ගතියක් තියෙනවා ලයිටින් හරියට එන්නේ ඉතින් ඔයගොල්ලන්ටත් මේ වගේ කියන්නේ වගේ ලොකු quality webcam එකක් නැත්තම් ඔයගොල්ලෝ මේව කරද්දී ඔයගොල්ලෝ කැම් එක දානවා නම් මේ වගේ ඉෆෙක්ට් එකක් ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් එතකොට ඔයාගේ ස්ට්‍රීම් එක ඔයාට ලොකු දේවල් නැතුව ඔයාගේ ෆෝන් එක විතරක් තියාගෙන ෆෝන් එක PC එකක් තියෙනවා ඔයාට වෙබ්කැම් ගන්න ඕනෙත් නැහැ මේ විදිහට ඔයාගේ ස්ට්‍රීම් එක ටිකක් ප්‍රොෆෙෂනල් ගතියට හදා ගන්න පුළුවන් ඉතින් මේ විදිහට තමයි මම ස්ට්‍රීම් එක හදාගත්තේ ඊට පස්සේ මට තව දැන් පොඩි දෙයක් අමතකුණා මේකේ ඔක්කොම හදාගත්තා හැබැයි මම YouTube එකටයි Facebook එකටයි දෙකටම ස්ට්‍රීම් කරනවා එතකොට මට මම Facebook එක කනෙක්ට් කරගත්තේ නැහැ ඉතින් අපි Facebook එකත් කනෙක්ට් කරගමු මෙතන මම docs වගේ ඇඩ් කරලා තියෙන්නේ Facebook එක ගන්න කොහොමද කියලා මම වීඩියෝ එක කරලා තිනවා ඉතින් මම ඒක මේ වෙලේ කියන්නේ නැහැ එතකොට තවත් මේ වීඩියෝ එක දික් වෙනවා ඉතින් ඔයගොල්ලෝ දැක්කේ නැත්නම් මේ මෙතන තියෙන උඩ කාඩ් එකෙන් ගිහිල්ලා ඕගලන්ට චෙක් කරලා බලන්න පුළුවන් මම මෙතනින් ડોකියුමන්ට් තන්නේ මම ඩවුන්ලෝඩ් කරලා තිබ්බා yes මෙතන ඒටම මල්ටි ස්ට්‍රීම් මම මේකත් මෙන්න මේකටම දාගෙන ඊට කලින් ඔයගොල්ලෝ docs එක enable කරන්න අපි lock කරගත්තා docs එක මෙන්න මේකට දාගන්න දාගත්ත පස්සේ ඔයගොල්ලන්ට මේ දෙපැත්තෙන් බලා ගන්න පුළුවන් ඒට මල්ටි ස්ට්‍රීම් ඊට පස්සේ settings ගිහිල්ලා මගේ Facebook එක ඇඩ් කරගන්නවා main output Facebook කොනවට ඊට පස්සේ මම Facebook එකට ගිහිල්ලා ඊට පස්සේ මෙන්න මෙතනින් live එකට යන්න නැත්නම් page එකට ගියාම live කියලා එකක් තියෙනවා අන්න ක්ලික් කරන්න ක්ලික් කරාට පස්සේ මෙතනින් go live යන්න go live ගිහිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ credentials ටික දෙන්න මෙතනින් ඔයගොල්ලන්ට select කරන්න පුළුවන් webcam එකෙන්ද stream software මම stream software පාවිච්චි කරන්නේ මේ ඔක්කොම මම detail ඇතුව කතා කරලා තියෙනවා අර වීඩියෝ එකේ ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න මේ වීඩියෝ එකේ ඔයගොල්ලන්ට ඕන නම් මෙතනින් ස්ට්‍රීම් කී එක මම කොපි කරගන්නවා කොපි කරගෙන මම මේක දාගන්නවා මගේ OBS එකට මෙතන Facebook server එක ඔටෝ සිලෙක්ට් කරලා තියෙනවා මම කොමන්ට් පේස්ට් කරනවා create output දෙනවා ඊට පස්සේ okay දෙනවා හරි මෙතන මගේ output එක ආවා මට දැන් ස්ට්‍රීම් එක start කරන්න පුළුවන් ඔයගොල්ලන්ට manage broadcast කියලා මෙන්න මේ ටික ෆිල් කරලා YouTube එක create කරන්න පුළුවන් create කරාට පස්සේ YouTube live එක enable කරාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් Facebook live එක මෙතනින් enable කරන්න. Facebook live යද්දී ඔයගොල්ලන්ට කරන්න පොඩි දේවල් ටිකක් තියෙනවා. ලොකු දේවල් නෙවෙයි පොඩි දේවල් ටිකක්. ඔයගොල්ලන්ට ඒක මෙතන page එකෙන්ම හදා ගන්න ඕන. ඔයගොල්ලන්ගේ title එක, description එක, ඔයගොල්ලෝ ගහන game එක ඒ ටික select කරලා මෙන්න මේ tick තුනක් ඔයගොල්ලන්ට මේ පැත්තේ වෙනවා. ඒ tick තුන හදා මේ උඩ tick දෙක හරි ගියාට පස්සේ go live කියන button එක enable වෙන්නේ එතකොට. ඒක ඔයගොල්ලන්ට මම අර කලින් වීඩියෝ එකේ මෙන්ෂන් කරලා තිනවා. ඔයගොල්ලන්ට ඒක ගිහලා බලන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මගේ ඔක්කොම settings ටික හරි දැන් මට live යන්න විතරයි තියෙන්නේ. මෙතනින් ඔයගොල්ලන්ට දැන් ඔයගොල්ලෝ බලනවාටි දැන් ඔයගොල්ලෝ software එක ගොඩක් වෙලා on කරගෙන හිටියාම ඔයගොල්ලන්ට දැන් මේක ආයේ countdown එක මේව කරන්න off කරලා ගන්න ඕනද කියලා software එක එහෙම ඕන වෙන්නේ. ඔයගොල්ලෝ stream overlay කියන එකට ගිහිලා
ස්ට්‍රීම් ඕවර්ලේ කියන එකට යන්න ඒ ක්ලික් කරාට පස්සේ ඔයාලට උඩ ඔප්ෂන් ටිකක් බලාගෙන පුළුවන් එතන රීෆ්‍රෙෂ් කියලා එකක් තියෙනවා ඉතින් මෙන්න මේ රීෆ්‍රෙෂ් කියන එක ක්ලික් කරන්න රීෆ්‍රෙෂ් කියන එක ක්ලික් කරාට පස්සේ අලුතෙන් ඔයාගේ OS එක ලෝඩ් වෙනවා ලෝඩ් වුණාට පස්සේ මෙතනින් කවුන්ට්ඩවුන් එක ආයෙ යන්න පටන් ගන්නවා නැත්නම් ඔයාලට කවුන්ට්ඩවුන් එක ඕන නම් වෙනම එතනින් හදාගෙන වෙනම ඕවර්ලේ එකක් විදියට කවුන්ට්ඩවුන් එක විතරක් ඇඩ් කරගන්න පුළුවන් මේ ටික නැතුව එහෙම තමයි කරන්න තියෙන්නේ ඉතින් ඒ දේවල් ඒ කවුන්ට්ඩවුන් පොඩි දේවල් ටිකක් එතන ඒකත් ඔයගොල්ලන්ට වීඩියෝ එකක් වුණා අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න මම වීඩියෝ එකක් අරන් එන්නම් මේ දේවල් ටික තමයි ඉතින් මගේ ස්ට්‍රීම් එකේ තියෙන්නේ මේටික තමයි මට ඉතින් මගේ ස්ට්‍රීම් එකේ තියෙන්නේ මෙතනින් ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ලයිව් කන්ට්‍රෝල් පැනල් එකට ලොග් වෙන්න පුළුවන් ඔයගොල්ලන්ගේ ක්‍රෙඩෙන්ෂල්ස් දීලා එතකොට ඔයගොල්ලන්ගේ ලයිව් එක කී දෙනෙක් බලන් ඉන්නවද ඒ දේවල් ටික බලන්න පුළුවන් රයිට් ඒක කිව්වම මතක් වුණේ මට මෙතනට ලයිව් එකේ කී දෙනෙක් බලන් ඉන්නවද කියලා මම සාමාන්‍යයෙන් ඇඩ් කරනවා ඒක ඔයගොල්ලන්ට කරන්න පුළුවන් ඔයගොල්ලෝ යන්න ස්ට්‍රීම් ලැබ්ස් එකට ස්ට්‍රීම් ලැබ්ස් එකට ගිහලා මම කොහොමත් මේක ගැන වීඩියෝ එකක් වෙනම ගේනවා මම මේ සරලව කියා දෙන්න මේ ස්ට්‍රීම් ලැබ්ස් එකට යන්න ඔයගොල්ලෝ ඒක කරන්න ස්ට්‍රීම් ලැබ්ස් ඩෑෂ්බෝඩ් එකට යන්න ඩෑෂ්බෝඩ් එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට විජෙට් එකක් ඇඩ් කරගන්න විතරයි තියෙන්නේ රයිට් ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතනින් යන්න පුළුවන් all widgets කියලා එකක් තියෙනවා widgets කියන එකට ගියාට පස්සේ මෙතනින් view count කියලා එකක් තියෙනවා view count එකට යන්න view count එකට ගිහිල්ලා මෙතනින් ඔයගොල්ලන්ට කොපි කරගන්න පුළුවන් මම Facebook එක YouTube එක දෙකම කනෙක්ට් කරලා තියෙන හින්දා මෙතන පෙන්නනවා මගේ platform වල දෙකම ඊළඟ ඊට පස්සේ මේකත් මම ඇඩ් කරගන්නවා browser source එකක් විදියට මෙතෙන් මම view count කියලා ඇඩ් කරගන්නවා ඊළඟ මෙතන ඔයගොල්ලෝ link එක paste කරන්න width එකයි height එකයි අවුලන්න ඊළඟ ඊට පස්සේ ඔයගොල්ලෝ බලගන්න පුළුවන් ඔයගොල්ලෝ YouTube Facebook icon දෙක මෙතන වෙන්නනවා කී දෙනෙක් බලන් ඉන්නවද කියලා ඔයගේ live එකේ ඉන්න අයට බලන්න පුළුවන් ඉතින් ඒක මම සාමාන්‍යයෙන් මගේ මෙන්න මේ හරියට වගේ තමයි දාන්නේ ඔයගොල්ලන්ට කැමතර එක දාගන්න පුළුවන් දාලා ඒකත් ලොක් කරගන්න දැන් ඔයගොල්ලන්ට පේනවා මේක මාර පිළිවෙල ඊයම හදාගත්තා දැන් මේක කැම් එක ගෲප් කරලා තියෙනවා දැන් මේ ටික වෙනම තියෙනවා ඇලර්ට් ටික දැන් ඔයගොල්ලන්ට ඇලර්ට් ටිකක් ඕන නම් එක ගෲප් එකකට දාන්න පුළුවන් දාලා මේ වගේ පිළිවෙලට හදාගන්න එතකොට ඔයාටත් අවුලන්නේ ටංගල් software එක ඕන් කරලා ඔයාට live යන්න විතරයි තියෙන්නේ මේ ටික හරි දැන් මේක හදාගත්තට පස්සේ මේක සාමාන්‍යයෙන් මම ප්‍රොජෙක්ට් එකක් හදාගත්තට පස්සේ OBS එකේ මම මේක අනිවාර්යෙන් කරන වැඩක් මම මේ ප්‍රොජෙක්ට් එක එක්ස්පෝර්ට් කරගන්නවා එක්ස්පෝර්ට් කරගත්තට පස්සේ ඔයාලට මේක නැතිුණත් දාගන්න පුළුවන් මම කලින් ක්ලවුඩ් සේව් දාලා තිබ්බේ නැති හින්දා තමයි මට මේ ප්‍රොජෙක්ට් එක නැති වුනේ ඔයගොල්ලන්ට ඒක කරන් තියෙන්නේ මෙතන ප්‍රොෆයිල් එකට යන්න ප්‍රොෆයිල් ගියාට පස්සේ ඔයගොල්ලන්ගේ හදපු සෙටින්ග්ස් ටික තමයි අපි මුලින්ම සෙටින්ග්ස් ටික තමයි එක්ස්පෝර්ට් කරන්න ඕනේ මම මේකට වෙනම වීඩියෝ එකක් ගේන්නම් මෙතනින් මම එක්ස්පෝර්ට් යනවා එක්ස්පෝර්ට් ගිහිල්ලා මගේ ඩෙස්ක්ටොප් එකේ මම හදාගත්ත ෆයිල් එකට උදියා ස්ට්‍රීම් කියලා select folder දීලා මම මේකේ මගේ settings ටික export කරගන්නවා දැන් මම scene එකත් මගේ export කරගන්නවා desktop මගේ scene එකත් මම export කරගත්තා දැන් හිතන්න ඕගොල්ලන්ට මේක ඔයාගේ software එක crash වෙලා delete වුණා ඔයාගේ computer එක format වුණා හරි කියලා ඉතින් එතකොට ඕගොල්ලන්ට ඕක දැන් ඔයා export කරලා තියෙන්නේ ඔයා ඔය ඒ කියන්නේ ඔයාගේ දැන් වීඩියෝ ෆයිල්ස් ඔක්කොම එක තැනක දාලා ඔයා සේව් කරලා තියාගෙන ඉන්නවනම් ඒ ක්ලවුඩ් එක හරි දාගන්න. මොකද ඔයා එක්ස්පෝර්ට් කරාට ඒ ඉමේජ් ටික ආයේ ඕන වෙනවා. ඔයා වීඩියෝ එකම එක්ස්පෝර්ට් වෙන්නේ නැහැ මේකේ. ඔයාගේ ඒ කියන්නේ ප්‍රොජෙක්ට් එක විතරයි එක්ස්පෝර්ට් වෙන්නේ. ඔයාට සෝස් ටික වෙනම ගන්න ඕනේ. ඩවුන්ලෝඩ් කරලා හරි ඔයා ගත මතක කරන් ඩවුන්ලෝඩ් කරලා හරි ඒක දාගන්න වෙනවා. මෙතනින් එක්ස්පෝර්ට් කරලා තියාගත්තට පස්සේ ඔයාලට ප්‍රශ්නයක් නැහැ. මෙතන ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන් තියෙන්නේ ඔයගොල්ලෝ දැන් අලුතෙන් දැන් ඔයාට හිතන්න මේ ප්‍රොජෙක්ට් එක ඔයා යාළුවෙක්ගේ හැදුවේ. ඔයාලට ගෙදර ගිහිල්ලා දාගන්න ඕන ඔයාගේ PC එකට. දැන් ඔයා යාළුවෙක් ගෙදර ආදර ගිහිල්ලා මම මේව හැදුවේ කියලා මතකින් ඔයාට මේක හදන්න කිව්වොත් තාම දැන් මේක පැයක් විතර ගියානේ මට. තව පැයක් විතර ඔයාට ගෙදර ගිහිල්ලා හදන්න වෙනවා. ඔයාලන්ට කරන් තියෙන්නේ ප්‍රොජෙක්ට් එක අරන් ගිහලා ප්‍රොජෙක්ට් එකයි source file එකයි. මෙතන ඔයගේ settings ටික මෙතන කෙලින්ම import ගියා. ඔයා save කරලා තියෙන තැන import කරලා මම ආයි import කරන්න යන්නේ මගේ තියෙනවන්ද මෙතන import කරලා select කරාම මේක select කරලා ඔයගේ profile එකයි ඔයාගේ scene එකයි select කරාට පස්සේ කෙලින්ම project එක ඔයාගේ OBS එකට එනවා. ඔයාට ආයි හදා දෙන්න දෙයක් නැහැ. විනාඩියෙන් විතර ඔයාට ඒක set up කරගත්තා. ඔයාට
ලයිවක යන්න තියන්නේ කිසි ප්‍රශ්නයන්න ඉති මෙහතයි මගේ ශ්‍රීම එක මන් සටප් කරේ මොක්හරි ගැටලුවත් තිබන වාරකම ශික්ෂණ එක දාන්න වට තරුණ ඇත තිපොත් මේක අර කියතුන් සමාරයම වෙන වීඩියෝ වලින් කියනවා මං ඉශ්‍රීම් කරන්න ඉතාගෙන් තමයි මේක සටප් කරන්න ඕනේ කියලා හිතන් හිටියේ ඉතින් මට ඒක ඔගුලන්ට වීඩියෝ ගන්න ඕන කියලා හිතුනා මේක තිබ්බේව මං කරනවා ඒවගේම ඔගුලන්ට පලේගන්න ගේම්ස් බලන්න ආසයිනම් ඕලන්ට සෙට්ෙන්ට පුළ මුදිය ස්ට්‍රීම්ස් මගේ අනිත් YouTube චැනල එකත් එක්ක මන් ලයිව් ප්ලේ කන්න ගේම්ස් බලන්න එකති ඔගොල්ලන්ට ඔගොලු දන්න දෙයක් තියෙනවන මගින් අහගන්නත් පුළුව හිතිමගේ ලෝක ගේම් කලෙක්ෂන් හිවත් තියෙනවා මට ප්ලේ කරන්න වෙලාවක් කම්බුන්න රුම එක කරන්න ගත්තට මට ගේම්ස් ප්ලේ කරන්න දාවත්ති දන්න එවුණට අනිවාරෙන් ඉශ්මයක් ගේනවා සෙටල ඉන්න එනම් අදට ගීල් එන්න මේ මුදියාස් කැෆේ ජයවත් සිව්බලිස්